මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ ඉතා සරලව කොහොමද සුදු කමක් මහගන්නේ කියලා. මේ අවුරුදු 10ක දුවකගේ මිමි ටික තමයි මම මේ අරගෙන තියෙන්නේ. හරි අපි බලමු කොහොමද මේක රෙද්දේ ඇඳගන්නේ කියලා. ඔයාලගේ මගෙන් දෙකොල්ලගෙන් පාසුව සඳහා මම මේක ඇඳගෙන තමයි තියෙන්නේ. මේ විදිහට අඟල් 45 පළල රෙද්දක් අරගෙන හතරට නවා ගන්න. මේ විදිහට හතරට නවාගෙන ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා උරහිස මිම්ම ලකුණු කරනවා. මට ආවේ උරහිස මිම්ම දෙකට බෙදලා ආව උත්තරේ අඟල් 7යි. මේ අඟල් 7 මෙතන ලකුණු කරනවා. ලකුණු කරලා මෙතන ඉඳන් මෙතෙන්ට රැගල් රේඛාව. රැගල් රේඛාව මෙතනින් ලකුණු කරනවා. එතන ඉඳන් පපුව වලට මෙම්ම ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන ඉඳන් බ්ලවුස් එක උස ලකුණු කරලා ඒක ඉනවට මෙම්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ රේඛා දෙක යා කරගන්නවා. යා කරගෙන මෙන්න මෙතන අඟල් භාගයක් තියලා මෙතන මුල් දෙඳන් අඟල් භාගයක් කරගෙන අපි හිමීට අත්කට වට ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ යටින්ම තියෙන රේඛාව අපි ඩාට් ගහන්න ඕන. ඩාට් වලට මෙන්න මේ විදිහට තියලා ටේප් එක මෙන්න මෙහෙම දෙකට නමලා මෙතන මැද මාක් කරගෙන එතනින් අඟල් භාගයක් දෙපැත්තට ලකුණු කරලා අඟල් 3ක් උඩට ලකුණු කරලා ඩාට් රේඛාව ඇඳ. මම අද ඔයාලට කියලා දෙනවා අත කොට සහ දිග දෙක මහන්නේ කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට අපි ඊට පස්සේ රෙද්ද කට් කරගන්නවා. මෙන්න මේක ආකාරයට අපි ඉදිරිපස සහ පිටුපස දැන් රෙදි දෙකම කපාගෙන ඉවරයි. අපි දැන් කොහොමද බලමු කොලර් එකට රෙදි කප. මේ තියෙන අපි මේ කොලරේ කපාගත් ආකාරය කරවට මිනුමට අඟල් 2කමාරක් වැඩි කරලා කොලර් එකේ උඩ කොටසත් කරේ ප්‍රමාණයට අඟල් කාලක් වැඩි කරලා කරවටත් මේව කරගන්න ඕන. අපි දැන් බලමු මේක මහන්නේ කොහොමද කියලා.